समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुखदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිච්ඡෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං තේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සුපේසල ශික්ෂාකාමී කාරුණික අපේ වාසනාවන්ත පින්වත්නි, අද වර්ෂයක් නිමා වෙන උඳුවක් පුරපසළොස්වක පොය දවස සංගමිත්තා තෙරණිය පිළිබඳව, ඊළඟට ලංකා මෙහෙණි සස්නය පිළිබඳව, ජයසිරි මහා බෝධීන් වහන්සේ පිළිබඳව, අනුරාධපුරය පිළිබඳව, එවැගේම සිංහල කාන්තාවන්ගේ ප්‍රබෝධය පිළිබඳව හැමදෙනාම බොහෝම උද්‍යෝගයෙන් සතුටින් කතා කරන උත්තම දිනය උඳුවප් පොහොය දිනය. ඒ දවසේ අද අපි මේ වෙලාවේ ධර්ම දේශනාවක් විලසට ආරම්භ කළත් පින්වත්නි, අද බලාපොරොත්තු වන්නේ ධර්ම දේශනාවකටත් වඩා පසුගිය දිනවල ඇති වුණු ලංකාව පුරා ඇති වුණු මහා ව්‍යසනය නිසා අසරණ ස්වභාවයට, ඒ වගේම මරණයට පත් වුණ, තාමත් අවතැන්ව සිටින ඒ සෑම සියලු දෙනා වෙනුවෙන්ම අපිට කරන්නට පුළුවන් ආගමානුකූල යුතුයකම් හැටියට මෙච්චරයි කරන්න පුළුවන්කම තිබෙන්නේ. එනිසා හැම දිනාට විශේෂයෙන් අපි දන්නවා අපේ බෞද්ධ සිරිතක් තියෙනවා. අපේ කෙනෙක් මැරුණාම, මේ පරලොව ගියාම, ඒ මිය පරලොව ගිය අය වෙනුවෙන් අපි බොහෝ වෙලාවට ධර්මානුකූලව කරන්න තියෙන ආගමික වත්පිළිවෙත් කරනවා. ඉතින් මේ අවස්ථාවේ අපට සිහිපත් වෙනවා, අපි මාධ්‍ය තුලින් දකිනවා සමහර එකම පවුලේ 6-7 දෙනා එවිදියට මහා පස්කඳු කඩා වැටීම හේතු කොටගෙන, මහා ජල දහරා ගලාගෙන ගසාගෙන ගිය හේතුව මුල් කරගෙන, ඒ විදිහට මහ පොළොවට මිහිදන් වුණ බොහෝ අයගේ දේහයන් ගොඩ අරගෙන එක පේලියට තියාගෙන ආගමික වත්පිළිවෙත් මොකවත් නැහැ. ඒවා වහල් දාන ආකාරය අපි දැක්කා. ඒවා අපේ හදවත් කම්පා කරවන සුළුයි. හිතට මහත් වූ වේදනාවක් ගෙන දුන්නා. බෞද්ධයෝ කියන අපි එදා ඉඳලා අපේ සිරිත කොච්චර දුප්පත් වුණත් කෙනෙක් මැරුණාම ආම්දුරුවන් වහන්සේ නමක් දෙනමක් වඩම්මගෙන අර විදිහට අපි ආගමික වත්පිළිවෙත් කරලා පින් අනුමෝදන් කරනවා. මෙදා අපි දැක්කා ඒක කාටවත් අපිට චෝදනා කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි.
ඉතින් ওই தත්වෙන් හරි අපිට ඒ දේහයන් දැක ගන්න, ගොඩ ගන්න ලැබීමත් එක් පැත්තකින් වාසනාවක්. තව සමහරු පින්නතුනි හැඬු කඳුලෙන් ඉන්න අවස්ථා අපි දකිනවා. මොකද ඒ අයගේ ඒ ඥාතීන්ට වෙච්ච දෙයක් නෑ. අතුරුදහන් වුණා කියලා කිව්වට දැක ගන්නවත් විදිහක් නැත්තම් එතනත් මහත් වූ වේදනාවක් දුකක් තියෙනවා. අනේ හැමදෙනා වෙනුවෙන්ම අපට දෙන්න පුළුවන් ලොකුම දායාදය ධර්මානුකූලව ආශිර්වාද කිරීම, පින්පෙත් අනුමෝදන් කිරීම පමණයි. එනිසා ඒ වෙනුවෙන් කාලය මිඩංගු කරනවා කියන චේතනාවයි මගේ හිත තුල තියෙන්නේ. ඒ නිසා සල්වියන නාලිකාව ඔස්සේ ලෝකවාසී ඔබට මේ ධර්ම දේශනාවට සවන් දෙන්න අවස්ථාව සැලසෙමින් අපි දැන් ඒ දේශනාව ආරම්භ කරනවා. පින්වත්නි, අද උඳුවප් පොය කියලා මම මුලින් මතක් කළා. ලංකාවාසී විශේෂයෙන් කාන්තාවන්ට වැදගත් බොහෝ දිනයක් වගේම ලෝකයේ අතිපූජනීය පැරණිතම වෘක්ෂය හැටියට අපි සැලකෙන ඒ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සංඝමිත්‍රණියගේ දෑතින් අපට ලැබුණ දවසේ අපි ඒ පිළිබඳවත් අද සතුටු වෙනවා. වගේම ලංකාවේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් මාර්ගයට පත් වුණ පිරිමි බොහෝ අය පාසක ඇත්තෝ මහාන වෙනකොට කාන්තා පිරිසට ඒ தත්ත්වයට පත් වෙන්න විදියක් තිබුණේ නැහැ. භික්ෂුණී ශාසනය නැති නිසා අනුලා දේවිය ඇතුළු ඒ ඇත්තෝ ගිහිල්ලා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා, ස්වාමීනි අපිට සසුන්දරට විවර කරලා දෙන්න. අන්න එතනදී තමයි තමන්ගේ පිය රජතුමාට සංදේශයක් මගින් යවන්නේ තමන්ගේ සහෝදරිය ලක්දිවට එවන්නට. ඒ වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන එන්නට. මේ ආකාරයට ඒ සියල්ල සිද්ධ වුණ දවස අපේ පින්වත්නි මේ උත්තම බොහෝ දවසයි කියන එක කෙටියෙන් නමුත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් පින්නතුනි, අපේ මාතෘකාව උනේ බොහොම කෙටි මාතෘකාවක්. ඔබ අපි හැමෝම දන්නවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඉතාමත් දුර්ලභ කාරණයක් හැටියට පෙන්වලා දීපු කාරණා කීපයක් තියෙනවා. ඒ අතරේ අති දුර්ලභම කාරණේ තමයි මිනිසත් බව ලබා ගැනීම කියන එක. මනුස්සත්වයක් ලබා ගැනීම හරීම දුර්ලභයි. ඒ විතරක් නෙවෙයි, ඒ විදිහට දුර්ලභව ලබාගත් උත්තම මනුස්ස ජීවිතය පවත්වා ගැනීම, රැක ගැනීම එයද ඉතා දුර්ලභ කාරණයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මෙන්න මේ බුදු වදන් ටික ගැන අපි හිතලා බලනකොට පින්වත්නි, වර්තමානයේ අපිට ඒක හොඳට පැහැදිලිව දකින්න පුළුවන්කම තියෙනවා. හොඳට පැහැදිලිව අපිට පේනවා බුදුහාමුදුරන්ගේ මේ දේශනය කොයි තරම්නම් නිර්මලද කියලා අපිට පැහැදිලිව පේනවා. ඇයි අපි එහෙම කියන්නේ? මේ ලෝකෙ පින්වත්නි අරගෙන බැලුවාම අපි දන්නවා මිනිස්සුන්ට වඩා ජීවත් වෙන්නේ සත්වය. සත්තු කියලා කිව්වම සිව්පා, දෙපා, උරග ආදී වශයෙන් අපි කලකලා බැලුවොත් සත්ව ලෝකේ සත්ව කොට්ටාස බොහෝම වැඩි. ඒ අතරේ මිනිසා කියන සත්වයා අඩුයි. එතකොට මේ සත්ව කොට්ටාස අතරේ මිනිසයා කියන සත්වයා ඉදිරියට එන්නේ ඇයි? ප්‍රබලත්වය මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසා කියන සත්වයාගේ මනස හරි උසස් කියලා. උසස් වූ මනසක් ඇත්තා මිනිසා කියලයි දේශනා කළේ. එතකොට පින්වත්නි, මනුස්සාත්මය කියන එක ලබා ගැනීමම දුර්ලභ කාරණයක් කියන එකයි බුදුහාමුදුරේ දේශනා කළේ. අර සත්ව ලෝකයේ සියලු සත්ව ජීවිත අභිබවා
මිනිසත් බව ලබා ගැනීම මොනතරම් දුර්ලභද කියලා. එතකොට එකට සුළුපටු දෙයක් නෙවෙයි ඒක ලබා ගැනීම. පින්වත්නි මිනිසත් බව ලබා ගන්නට මහා පුණ්‍යවන්ත භාවයක් තියෙන්න ඕන. විශාල පිනක් තියෙන්නට ඕන. නිකම්ම මිනිසත් බවක් ලැබුණේ නෑ. ඔබ බලන්න කල්පනා කළ බුදුරජාණන් වහන්සේ අපට උන්වහන්සේගේ ජාතක දේශනා තුල මේ මිනිසත් භාවයන් ලබා ගැනීමේ තියෙන දුෂ්කරතාවයන් පිළිබඳව බොහෝ කරුණු කාරණා දකින්න පුළුවන්කම තියෙනවා. මම ඒවා එකින් එක අරගෙන මේ වෙලාවේ කරුණු කියන්න කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ විදිහට ලබාගත් අමාරුවෙන් ලැබුණ මනුස්ස ජීවිතයක් පින්වත්නි ඊළඟ දුර්ලභ කාරණේ උනා පවත්වා ගැනීම රැක ගැනීම. දැන් අපිට මේ දවස්වල හොඳට දැන් අපේ වයසත් එක්ක ඔබේ මගේ වයසත් එක්ක අපේ ජීවිතේ අපි මේ වාගේ අවස්ථා කීපයකට දැන් මුහුණ දීලා තියෙනවා. මගේ මතකයේ හැටියට මම මුහුණ දීපු ලොකුම ව්‍යසනය තමයි පහුගිය කාලේ තිබුණ සුනාමිය. ඊළඟට තමයි මේ දිනවල අපි අත්දකින හදවත කම්පා කරන අපේ හිතට ලොකු වදයක් වෙලා තියෙන වේදනාවෙන් පිරිච්ච කාරණයක් එක්ක මේ ව්‍යසනත්වය තමයි මතකයේ තියෙන්නේ. ඒතර මේවයින් මොකද්ද උනේ කියලා අපි හිතලා පොඩ්ඩක් බැලුවොත් සුනාමිය ලෝකයට බලපානකොට මේ ව්‍යසනය අපේ ලක්වැසි ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වුණේ. එතකොට ලෝකයක් කරගත්තාම මේ හැමතැනම ප්‍රබලයෝ මිනිස්සු ලක්දිව අරගත්තාම ප්‍රබලයෝ මිනිස්සු. එතකොට මොකද්ද උනේ? මිනිස්සු තුන් බොහෝම දුක් මහන්සි වෙලා ගොඩනගාගත්ත ගෙවල් දොරවල් අරගත්තු යාන වාහන තමන්ගේ රැකී ආරක්ෂා ආයතන තමන්ගේ ගොවිතැන්පත් කරගත්ත එහෙම නැත්නම් තමන්ගේ ගොවි භූමි මේ සියල්ල සෝදාපාලු කරනකොට සියල්ල තමන්ට අහිමි වෙනකොට එපමණකුත් නෙවෙයි තමන්ගේ ජීවිතත් එක්ක වැළලෙනකොට මොනතරම්නම් හිතට වේදනාවක්ද මොනතරම්නම් කනගාටුවක්ද දුකක්ද කියන එක අපි තේරුම් ගන්න. ඒක දැනෙන්නේ අපිටයි. මොකද ඒ අය ඒ සිද්ධි වලට මුණ පෑවා වෙච්ච දෙයක් නෑ. එයාලට එතනින් එහායි ගැන හිතන්න දෙයක් නෑ. එහෙනම් පින්වත්නි එතනත් අපට පැහැදිලි නේද සංසාරේ දුක් විඳලා ලබාගත් මනුස්ස ජීවිතය රැක ගැනීම හරි දුර්ලභ කාරණයක් කියන එක අමාරු කාර්යයක් කියලා. දැන් අපිට දැන් හිතලා බලන්න ඕන අපිට වැස්ස අත්‍යවශ්‍යයි. වැස්ස නැතුව බෑ. අපි වහින්න නැති කාලෙට අහසට දොස් කියනවා අපිට වහින්නේ නැහැ කියලා. ඊළඟට අපිට අවුව අත්‍යවශ්‍යයි. අවුව නැත්නම් අපි කෑ ගහනවා අපිට අවුව ඕන කියලා. ඊළඟට පින්නතුනේ සුළඟත් අපට අවශ්‍යයි. සුළඟ නැහැ කියලා අපි කෑ ගහන අවස්ථා තියෙනවා. සුළඟත් අවශ්‍යයි. බලන්න ඒවා අපට යම් යම් අවස්ථාවල අපට හිතසුව පිණිස ඒවා ක්‍රියාත්මක වෙනකොට ඒවා දැඩි වෙනකොට මොකක්ද උනේ අපට හිත සුවයක් නැහැ. එතන අපට ඒක අයහපතක් පිණිස බලපානවා. එහෙම වෙලා මොකද වෙන්නේ? අපේ අර වටිනා අමාරුවෙන් ලබාගත් උතුම් මනුස්ස ජීවිතය නැතුව යනවා. ඊළඟට දැන් අපි කල්පනා කරලා බලමු ඒ පිළිබඳව එතනින් මම එහාට කතා කරන්නේ. ඒ විදිහට අපි ලබාගත් මනුස්ස ජීවිත දැන් මිනිස්සුන්ගේ ජීවිත ගැන වගකීම් ගොඩක් තියෙනවා තමන්ගේ ජීවිතවල. ඒ වගකීම් වල තමයි තමන්ගේ දියුණුව අපේක්ෂා කරන අපි හැමෝම. ජීවිතයක් හැබැයි නම් ඒ ජීවිතය හොඳට පවත්වා ගන්න නම් දියුණුවක් ඕන. ඒ දියුණුව පවත්වා ගන්න නම් අපි වර්තමානයේ අරගෙන බැලුවොත් මේ ලෝකය අපේ පින්නතුනි කැරකෙන්නේ ධනය මත, සල්ලි මත. සල්ලි නැත්තම් අපි කාටවත් යමක් කර කියා ගන්න බෑ. දියුණුව කියන එක රැඳී පවතින ධනය මතයි වර්තමානයේ. එතකොට ඒ වෙනුවෙන් තමයි අපි හැමෝම කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් තමයි වෙහෙසෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ. ඒ විදිහට පින්නතුනි විවිධ දේවල් කරනවා. කෘෂි වණික් වගේ දේවල් කරනවා. ඒ කියන්නේ ගොවිතැන් වෙළඳාම් ආදී දේවල් අපි කරනවා. වෙනත් ව්‍යාපාර කරනවා. ඒ වගේම කුලී මලී වැඩ කරන අයත් ඉන්නවා. රාජ්‍ය සේවකයෝ ඉන්නවා.
ඔන්න ඔය විදිහට විවිධාකාරයෙන් මේ හැමෝම වෙහෙසිලා ධනෙ හොයනවා. හොයාගෙන මොකද කරගත්තේ? අපි දකිනවා මේ ව්‍යසන වෙලාවේ සමහරුන්ගේ නිවෙස් මහා මන්දිර හරි ලස්සනට බිල්ඩින් උඩ තට්ටුවක් සහිතව ලස්සනට නිර්මාණය කරගෙන හැබැයි මොකද වුනේ? කෝටි ගාණක් වියදම් කරලා හදාගත්තේ ලස්සන මන්දිරය මහා පස්කන්ධක් ඇවිල්ලා මහා වර්ෂාවත් එක්ක ජල කඳක් ඇවිල්ලා ඒවා බිමට සමතලා කරනකොට ඒව ඇතුලේ හිටිය ඒ නිවසේ සුවය විඳිමින් හිටපු ඒ පවුලේ ඇත්තෝ ඒවට යට වෙනකොට පින්නතුනි ඒ වේදනාව අපිට කියන්න වචන තියනවද කියලා හිතලා බලන්න. අපි කොහොමද ඒක සමාජයට කියන්නේ කොයි විදිහටද? අපිට ඒක කියන්න ඇත්තටම අපේ ජීවිතවලට අපට ඒවා අත්දැකීම් ඇත්තෙත් නැහැ. ඒව සම්බන්ධව වචනත් නැහැ කියලා මට හිතෙනවා කියන්නේ ඒ තරමට හදවත් කම්පා කරනවා. ওই විදිහට තමන්ගේ සියලු දේපල මම දැක්ක සමහර තැන්වල බොහොම දුකසේ හම්බ කරන අරගත්තු යාන වාහන. ඒ හැම එකක්ම අර විදිහට ගිලා බහිනවා. එහෙම නැත්නම් ඒවත් හානියට ලක් වෙනවා. ව්‍යසනයේ. ඒ විදිහට එහෙම වෙනකොට පවුලේ කීප දෙනෙක් සමාජයට අහිමි වෙනකොට ලෝකයට Tamanට අහිමි වෙනකොට එක්කෙනෙක් දෙන්නෙක් ඉතුරු එයාගෙන අංගන විලාප ඒව හදවත් කම්පා කරනවා. ඒ විදිහට අපි කල්පනා කරලා බැලුවොත් අපේ පින්වත්නි මොන තරම්නම් දුක්ඛදායක තත්වයකට මේ මනුස්ස ජීවිතපත් වෙලාද. මම අර මුලින් කිව්වනේ අද මං බණකට වඩා ආශිර්වාදාත්මකව පුණ්‍යානුමෝදනාත්මක දේශනයක් කරනවායි කියලා. දැන් අපි එතෙන්ට යමු වෙනවා. අපි මං අර මුලින් කිව්වා වගේ අපේ පින්වත්නි අපේ බෞද්ධයෝ කියලා කියන්නේ අපේ කෙනෙක් ලෙන්ගක්තු කෙනෙක් කවුරු හරි අපේ කෙනෙක් මැරුණොත් අපි එතනදී කටයුතු කරන්නේ කොහොමද? පන්සලට සම්බන්ධ වෙලා පන්සලේ හාමුදුරුවන්ට ආරාධනා කරලා එක් නමක් හරි වඩම්මගෙන ඇවිල්ලා සුදු රෙද්දක් මතක වස්ත්‍රයක් හැටියට පූජා කරලා අපි පුණ්‍යානුමෝදනා කරනවා, පැන් වඩනවා. ඒ තමයි අර බිඳුණු මනස ඥාතිය වෙනුවෙන් අපි ආපහු සුවපත් කරගන්න කරන දේ. එතනදී බුදුහාමුදුරුවෝ පෙන්නනවනේ පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨාවන්ති පානින පරලෝක ගියායට පිහිට පිනිස පවතින පින පමණයි. එහෙනම් අපි ඒක බෞද්ධ යුතුයකමක් හැටියට පිළිවෙතක් හැටියට අපි කරනවා. එතකොට ඔබ හැමෝම දකින්න ඇති මාධ්‍ය තුල අනිත් සමහර ඇත්තන් කුඩා දරුවෝ එයා මේ ලෝකයේ එළිය දැකලා ටික කාලයයි ලෝකේ කියන්නේ මොකක්ද කියලා හරි අවබෝධයක් නැහැ. එහෙම දරුවනුත් තමන්ගේ ජීවිත අහිමි කරගෙන ඊළඟට එක පොලිමට එකම පවුලේ අම්මා තාත්තා දූලා පුතාලා හෙදි කඩකින් වහලා පින්වත් මිනි පෙට්ටියක්වත් නැතුව මම මගේ ඇස් දෙකෙන් දැක්කා. එක දිගට වලක් හාරලා එයව ඒ වලේ තියලා පස් දාලා වහනවා. ආගමික වත්පිළිවෙතක් මොකවත් සිද්ධ වුණේ නැහැ. ඔතන ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒවා ඉතින් ඒගොල්ලන්ගේ සංසාර අකුසල කර්ම වෙන්න ඇති. ඔය එහෙම වෙන්නත් පුළුවන්. මොකද බුදුහාමුදුරු දේශනා කළානේ යම් කිසි කෙනෙක් මිය පරලොව උපදින්නේ කුසල කර්ම වලට අනුව යන්නෙත් එහෙමයි එන්නෙත් එහෙමයි කියලා. ඒ නිසා කුසල කර්ම කරපු ඇත්තෝ සුගතියටත් අකුසල කර්ම කරපු ඇත්තෝ දුගතියටත් යනවා කියන කාරණයක් දේශනාවේ තියෙනවා. නමුත් මෙතනදී මම කියන්නේ පින්වත්නි අපි සමහරක් වෙලාවට දැන් මට මතක ඊයේ දවසේ මගේ දායක ගමේ එක්තරා මලගයක් සිද්ධ වෙනවා. ඒ මලගේ සිද්ධ වෙන මිනිහ ගෙනත් තියාගත්තු ගෙදර අයගේ අම්මවත් තාත්තවත් අක්කෙක් අයියෙක්වත් මල්ලියෙක් නංගියෙක්වත් නෙවෙයි. ඥාතිත්වයට Tamanට නැන්ද වෙන්නේ. වෙන දිහාක තමයි ජීවත් උනේ තනියම. මැරුණේ රෝහලේ. අවසානයේ මිනිහ බාර ගන්න කෙනෙක් නැහැ. අර ඥාතිත්වයෙන් ගිහින් ඒ දරුවෝ ඒ ඥාති ඒ මිනිහ ගෙනලා
ඒ ලස්සනට තමන්ගේ වත් පිළිවෙත් ටික යුතුයකම් ටික කළා. මතක වස්ත්‍ර පූජා කළා, පැන් වැඩුවා. දානි දෙන්නට සූදානම් වෙනවා. බලන්න එතකොට මේ සිංහල බෞද්ධකම මනුස්සකම කොයිතරම්ද වටින්නේ කියලා. එතනද මගේද අපේද එහෙම නැත්නම් වෙන කාගේද එහෙම අවශ්‍ය නැහැ අපි හොයන්නට. ඒ විදිහට අර තැන්වලදී අපට චෝදනා නගන්න බෑ කියලා මම මුලිනුත් කිව්වේ පින්වත්නි, ළඟා වීමටවත් හැකියාවක් නැති දැන් අපි දකිනවා. ඒ ව්‍යසනය තුල. ඉතින් ඒ වෙලාවේදී අපි ඇත්තටම මේ වෙලාවේ අන්න ඒ විදිහට මිහිදන් වෙච්ච මේ වෙනකොට තාමත් අපට අඩුම තරමේ දේහයක්වත් දැක ගන්න බැරි වෙච්ච මහ පොළොවට මිහිදන් වෙච්ච ඇත්තෝ ඉන්නවා. ඒ පස් කඳුත් එක්ක යට වුණ ගෙවල් දොරවලුත් එක්ක. ඒ අය මේ වෙලාවේ අපිට දකින්න විදිහක් නැහැ. නමුත් අපි දන්නවා හදවතේ කියනවා ඒත් මිනිස්සු කියලා. මේ ලෝකේ ජීවත් වුණ පෙරපිනින් මිනිසත් බවක් ලබාගෙන මනුස්ස ජීවිතයක් ගෙව්පැත්තෝ කියලා අපි දන්නවා. ඒ නිසා අපි මොකද කළ යුත්තේ? මෙන්න මේ වෙලාවේ අපි හැම දිනාම අපේ හදවතට අරගන්නට ඕන. දැකලා නැති වුණාට කමක් නැහැ. මොකද අපි පොදුවේ දේවල් කරන්න පුරුදු බෞද්ධයෝ පිරිසක්. ඒ නිසා අපි මේ වෙලාවේ ඒ සියලුම මිහිදන් වුණ මේ වෙනකොට ආගමානුකූල පිළිවෙතකින් පින්පෙත් අනුමෝදන් කරන්නට හැකියාවක් නොලැබුණ ඒ සියලුම දෙනා මේ වෙලාවේ සිහිපත් කරනවා. එතන වුන් බෞද්ධද අබෞද්ධද සිංහලද දෙමළද කියන ප්‍රශ්නයක් නෑ අපිට. ජාතිය කුල ભેදයක් නෑ. මිනිසත් බව ගැන හිතලා ඒ සියලුම දෙනා මේ වෙලාවේ අපි බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. අනේ ඔබ හැම දෙනා වෙනුවෙන් ඔබට සියතින් කරගත්ත පිනක් හා සමානව අපි මේ වෙලාවේ ඔබට මේ ධර්ම දේශනාවෙන් ජනිත වන කුසලානිසංසයන් බොහොම කරුණාවෙන් අනුමෝදන් කරනවා. සංසාර ගමනේ කවදාවත් ඔය විදිහේ අභාග්‍ය සම්පන්න තත්වයකට මුහුණ දෙන්නට අවස්ථාව නොලැබේවා. ලබන්නා වූ ආත්ම භාවය හොඳ මිනිසත් භවයෙන් බැබලෙන මිනිසත් බවක් ලබන්ට භාග්‍ය සැලසේවා. දේවත්වයක් ලබත්වා කෙලවර උතුම් නිවනින් සැනසෙන්ට මේ පින් මේ කුසල් උපකාර වේවා කියන පළමුව ප්‍රාර්ථනාව අපි ඔබ වෙනුවෙන් තියෙනවා. ඊළඟට අපේ පින්වත්නි ඒ මිය පරලොව ගිය ඇත්තෝ වගේම අද සමහරක් වෙලාවට ඒ ජීවිත ගලවගත් අය අතරේ යම් යම් ආබාධ ඇති වෙලා ඉන්න ඇත්තෝ ඉන්නවා. යම් යම් ගැටලු වලට මුහුණ පාප ඇත්තෝ ඉන්නවා. මම දැක්කා සමහර පුංචි දරුවෝ ඉන්නවා අම්මා තාත්තා දෙන්නම හිමි වෙලා. සමහර අයට පවුලේ ඔක්කොම ටික දැන් ඊයේ හවස මං ධර්ම දේශනාවකට ගිහින් එනකොට මට එක මහත්මයෙක්ගේ මං එක්ක යන්න ආපු මහත්මයා කියනවා ආමුදුරුවනේ මම දන්න එයා සේවයේ නියුත් වෙලා ඉන්නේ හමුදාවේ. එයා පුහුණුවකට ගිහිල්ලා හිටියේ. එයාගේ පවුලේ 6 දෙනෙක් ඉන්නවා. ඒ පුහුණුවට ගිය වෙලාවේ මේ ව්‍යසනයෙන් එයාගේ පවුලේ ඔක්කොම යට වෙලා ඉඳලා තියෙන්නේ නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි ආච්චි සීයයි. ඒ සියලුම දෙනා යට වෙලා දෙයක්වත් හොයාගන්න නැහැ. ආම්දුරෝනේ ළමයා මාත් එක්ක කියනවා මමත් ඕකට ගොදුරු වුණා නම් මොකද වෙන්නේ කියලා එයා කියනවා. ඉතින් දැන් ඒ තැන්වල අපේ හදවත් කම්පා කරන ආකාරය අපට දැනෙනවා. ඒ විදිහට පින්වත්නි නියන් ඒ දරුවා මානසිකව වැටුණා වගේම අර විදිහට ඒ අතරමං වෙච්ච අසරණ වෙච්ච බොහෝ අය මානසික තත්ත්වයටපත් වෙලා ඇති. එනිසා අපි හැම දිනාටම මේ වෙලාවේ ආශිර්වාද කරමු. මොකද මේ ලෝකේ මේ එවැනි තත්ත්වයන් වලට හදපු බෙහෙතක් නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තරම් මනස සුවපත් කරන්නට උපකාර වෙන ඖෂධයක් නැහැ. ඒ නිසා දැන් ඒ අවතැන් වෙලා සිටින මානසිකත්වයෙන් වෙන් වෙලා සිටින මානසිකත්වයේ දුර්වල වෙලා තියෙන
ඒ සියලුම දෙනා අපේ පින්වත්නි අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ හැම දිනාටම ඒ යථා තත්වයට ඒ මනස සකස් වෙලා. මොකද අපි තේරුම් ගන්න ඕන එක කාරණයක් තියෙනවා. මොකද්ද? අපි උපත ලැබුවේ අමරණීය වෙන්න නෙවෙයි. අපි උපත ලැබුවේ සදාකාලිකව ජීවත් වෙන්න නෙවෙයි. මොකද අපට මේ මරණය කියන එකට හේතුකාරක එකම හේතුවක් නෙවෙයි තියෙන්නේ. විවිධාකාරයේ හේතු අපට බලපානවා මරණය වෙනුවෙන්. සමහරක් වෙලාවට අපි දන්නවා කුස තුල පිළිසිඳලා දවස් කීපයක් කුස තුල ඉඳලම මැරෙන ඕන තරම් ඉන්නවා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා දවසින් මැරෙන අය ඉන්නවා. මල් කැකුළු වගේ ලස්සන දරුවෝ මැරෙනවා. තරුණ ඇත්තෝ මැරෙනවා. මෙදිවි අය මැරෙනකොට මරණයට අවස්ථාවක් වයසක් ભેදයක් නැහැ. ඒ නිසා පින්නතුනේ අපි ඒ ගැන හිතන්න ඕන. බුදුහාමුදුරු දේශනා කළා උත්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා. එතකොට ඊළඟට කිව්වා සබ්බේ සත්තා මරිස්සanti මරණං තන්නේ ජීවිතං. අපි එනකොට ගෙනාපු එකම දායාදය මරණය. ඉපදුනා නම් අපි අනිවාර්යෙන් මරණයෙන් අවසන් වෙන්නට ඕන කියන කාරණයක් දේශනා කළා. ඒ නිසා ඒ මරණයට අපිට කියන්න බෑ අපි වයෝවෘද්ධත්වයට පත් වෙනකම්ම ඉන්න ඕන මැරෙන්න කියලා. එහෙම කියන්න බෑ. ඊළඟට අහවල් දවසේ අපි මැරෙනවා කියලා අපිට කියන්නත් බෑ. ඉතින් අන්න එතනදී තමයි අර බුදුහාමුදුරෝ දේශනා කරපු කාරණේ ඉස්මතු වෙන්නේ. මොකද්ද? සබ්බේ සත්තා මරිස්සanti මරණං තන්නේ ජීවිතං යතා කම්මං ගමිස්සanti පුඤ්ඤ පාප පලෝපගා. ඒ කියන්නේ කරගත්ත කුසල අකුසල් අනුව තමයි මෙහාට අපි ආවේ. යන්නේ ඒ කුසල අකුසල කර්ම වලට අනුගතව. අන්න එතනදී සමහර විට මේ අය සමහර අය කියන මේ ව්‍යසනයන් අපේ සංසාර අකුසල කර්ම වෙන්න බැරි කමක් නැහැ. එහෙම වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට තවත් කාරණයක් තියෙනවානේ. අපි මරණයටපත් වෙන ක්‍රම හතරක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළානේ. ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේදක කියලා. ඒතකොට මෙන්න මේ දවස්වල මේ සිදුවෙන මරණ උපච්ඡේදක මරණ වෙන්නට පුළුවන්. බලාපොරොත්තු රහිත මොහොතක, සිතුව නැති වෙලාවක, නොසිතූ අවස්ථාවක මෙහෙම වෙන ඒවා උපච්ඡේදක මරණ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එහෙමත් අපිට හිතලා මේ පැත්තත් ගැන කල්පනා කරලා ඔබේ විකෘති වුණ මනස ප්‍රකෘතිමත් කරගන්න උත්සාහ කරන්න. මොකද අපි මෙච්චර කල් පැහැදිලි මනසකින් ජීවත් වෙලා ඉඳලා මේක එක හේතුන් මුල් කරගෙන මනස අවුල් කරගත්තොත් එතනින් එහාට අපිට කොච්චර කාලයක් ජීවත් වෙන්න වෙයිද දන්නේ නැහැ. එහෙනම් මේ ජීවත් වෙන කාලය තුල අපි තුල මිනිසත්කම ආරක්ෂා කරගෙන සතුට නැති වෙයි, සතුට තියාගෙන ජීවත් වෙන්න බැරි වෙයි කියන කාරණයක් තේරුම් ගන්නට ඕන. ඉතින් බුදුහාමුදුරේ දේශනා කළා සන්තුට්ටි පරමන්දරං. අපට වටිනාම ධනය තමයි සතුට. ඒ සතුට ඇති කරගන්න නම් අපි මොකද කරන්න ඕන? ධර්මයට අවනත වෙන්න ඕන. ධර්මානුකූල වෙන්න ඕන. ධර්මයේ තේරුම් ගන්න ඕන. අපි ඉපදුනේ මැරෙන්නට කියන කාරණේ තේරුම් ගන්නට ඕන. කුසල කුසල කර්ම වලට අනුව අපට ඵල විපාක ලැබෙනවා කියන එක අපි තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් අරගෙන අපේ පින්වතුන් දැන් සමහර විට ඔබ පාසලක පහසුකම් ඇතුව මේ දවස්වල ජීවත් වෙනවා වෙන්න පුළුවන්. පන්සලක ඔබ ලැබුම් අරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. වෙනත් ආයතනයක ඔබ ලැබුම්ගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔබට ආහාර පාන ආදී ලැබෙනවා වෙන්නට පුළුවන්. හැබැයි මේ මොනවා ලැබුණත් ඔබේ මනස අවුල් නම් ඔබ අන්න එතනදී මේ මා කිව්ව කාරණය ගැන හිතන්නට ඕන. මොකද්ද? මේවා අපිට කියලා එන ඒවා නෙවෙයි, අපි දැනුවත්ව එන ඒවා නෙවෙයි. මේවා තමයි පෙර මොනවා හරි අපේ අකුසල කර්මයක ඵල විපාකයක් කියලා හිත හදාගෙන මෙතනින් එහාට මගේ ජීවිතේ මං ආරක්ෂා කරගන්න ඕන කියන චේතනාව ඇති කරගෙන මෙතන ඉඳලා එහාට මට වෙනත් පිහිටක් පිළිසරණක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ පිහිට පිළිසරණ, ධර්මයේ පිහිට පිළිසරණ, ආර්ය මහා සංඝරත්නයේ පිහිට පිළිසරණ කියන කාරණේ තේරුම් අරගෙන ඔබේ ජීවිතය යහපත් කරගන්න. ඊළඟට සාරංච සාරතෝ ඤත්වා
හරිදී හරි හැටියටම ඔබ දකින්න උත්සාහ කරන්න. අසාරංචා සාරතෝ අයින් කරන්න ඕන දේවල් වැරදි දේවල් ටික සේරම අයින් කරලා දාන්න උත්සාහ කරන්න. ඊළඟට සම්මා සංකප්ප ගෝචර නිවැරදි කල්පනාවෙන් අපේ පින්වතුන් කටයුතු කරන්ට අන්න එතකොට ඔබට යහපතක් සිතක් සාන්තියක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙයි පින්වතුනි. ඊළඟට අපි බලන්න උත්සාහ කරන්නේ දැන් මේ සිදුවුණු ක්‍රියාවලියත් එක්ක පින්වත්නි අපිට බොහෝ දේවල් හිතන්න අවස්ථාව සැලසීලා තියෙනවා. පින්කම් වල නොයලුන අයට පින්කම් කරන්න දැන් අවස්ථාව සැලසීලා තියෙනවා. පින්කම් කරමින් හිටපු අයට ඒ පින්කම් තව තවත් වැඩි කරලා කරගන්න අවස්ථාව සැලසීලා තියෙනවා. අපි දන්නවා බෞද්ධයා එහෙම නැත්නම් මිනිස්යා නැත්නම් සත්වයෝ සාමාන්‍යයෙන් මිනිස්සු වරගත්තාම දවසට 3 වතාවක් ආහාර පාන අරගන්න. අනෙක් සත්තු නම් ඒ ඇයට ඉතින් වෙලාවක් කලාවක් නැහැ. ඒතකොට මිනිස්සුන්ට ප්‍රධාන ආහාර වේල් 3ක්. තමන් ඒවා මාස ගණන් ඇති වෙන්නට සකස් කරගත්ත නැත්නම් තමන්ට ඒවා සියල්ල අහිමි වෙලා ගියා. ඒවා වෙච්ච දෙයක්වත් හොයන්න නැති තත්ත්වයටපත් වුණා. අද කෙනෙක් දෙන බත් පැකට් එක දිහා බලාගෙන කෙනෙක් දෙන වතුර බෝතලේ දිහා බලාගෙන ඉන්න තත්ත්වයකට අද සමහරටපත් වෙලා තියෙනවා මේ ව්‍යසනය නිසා. අන්න එතන ඔබට ලොකු පින්කමක් කරන්න අවස්ථාවක් තියෙනවා පින්නතුනි. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළා. පළවෙනි එක මොකද්ද කියලා අහපු තැන සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලායි දේශනා කළේ. සියලු සත්‍යයන්ට අංක 1 ආහාරය. එතකොට ජීවිතයක් ඔබෙත් මගෙත් මේ ජීවිත පවතින්නේ ආහාරය මත. පවත්ත ගන්න පුළුවන්කම තියෙන්නේ ආහාරය මත. එහෙනම් අර අසරණ වෙච්ච ඇත්තු වෙනුවෙන් අපිට ඒ විදිහේ යමක් දෙන්න පුළුවන්. ආහාර පාන ටිකක් දෙන්න පුළුවන් නම් ඊළඟට වියලි දේවල් වලින් ටිකක් දෙන්න පුළුවන් නම් දැන් මේ දවස්වල අපේ පන්සල් වල ඒ සත්ක්‍රියාව ආරම්භ කරලා තියෙනවා. දායකයන්ට පුළුවන් විදිහට තමන් අසරණයි. තමන්ටත් නෑ මේ වෙලාවේ අපි දන්නවා මෙහෙම ව්‍යසනයක් වෙනකොට නීතිය කොයි විදිහට වුණත් බොහෝ අය අනීතිය ප්‍රධාන කරගන්නවනේ. එතකොට ආහාර පානවල මිල ගණන් වල ඉහළ යාමක් වෙනස් වීමකුත් වෙන අවස්ථාවක්. එහෙම වුණා කියලා නෑ මිනිස්සු පිනට ලැබී ඇත්තෝ අනුන්ගේ දුක දන්නේ ඇත්තෝ අනුන්ගේ අසරණකම තේරුම් ගත් ඇත්තෝ පිහිට පිළිසරණ වෙන්න ඉදිරිපත් වෙනවා. ඒ නිසා මේ දවස්වල ඒ විදිහට විහාරස්ථාන මුල් කරගෙන බොහෝ දේවල් එකතු පහදා කරනවා. පින්වත්නි ඊයේ මම දැක්කා ප්‍රවෘත්ති අවස්ථාවේ එක සමහර ඇත්තෝ කියනවා අනේ අපි ඇඳන් හිටිය වස්ත්‍රේ පිටින් මේ එළියට ආවි. දැන් අපිට මොකුත් නැහැ. ඇඳුමක්වත් නැහැ. කිසිම දෙයක් නැහැ. එතකොට ඒ හිතපු විදිහට අපි මේ ආවි. දැන් මෙතනින් එහාට කොහොමද අපි මේවා කරගන්නේ? හිතපු ගේ අපට අහිමි වුණා නම් භූමියත් එක්කම ඒක මහ පොළව කම්පා වෙලා වගේ ඒක සෝදාපාලු කරලා දැම්ම අපි කොතෙන්ටද යන්නේ? හිතලා බලන්නකෝ. ඒ අසරණකමට අපිට කියන්න වචන තියනවාද? ඒ අසරණකම ගැන කොහොමද අපි කතා කරන්නේ කියලා හිතලා බලන්න. එතකොට පින්වත්නි එවන් අසරණ භාවයකට පත්වෙච්ච කෙනෙක් වෙනින් අපිට පිහිට වෙන්න පුළුවන් නම් කොයි තරම් වටිනවද? මම දැක්කා ඒ වගේම එක්තරා මහත්මයෙක් කියලා තිබුණා අක්කර භාගයක් දෙන්න මට පුළුවන්කම තියෙනවා භාගෙ බැගින්. එහෙම භූමිය සම්පූර්ණම හිමි වෙච්ච අය ඉන්නවනම් එහෙම අය ඉන්නවනම් එයාට මම උදව් කරනවා කියලා. ඉතින් කෙරුවාව කෙසේ වෙතත් ඒ වචනය මොනතරම් පුණ්‍යවන්තද කියලා හිතලා බලන්න. මොනතරම් හිතට සහනයක්ද මානසික සුවයක්. ඒ නිසා පින්වත්නි මේ වෙලාවේ අපිට පුළුවන්කම තියෙන ආකාරයට යමක් කමක් දෙන්න. ඒ වගේම මම ලොකු ඉල්ලීමක් කරන බොහෝම සැදෑවෙන් කරුණාවෙන් කරන ඉල්ලීමක් තියෙනවා. අපේ පන්සල් වල අපි හැමදාම දිනපතා උදේ හවස පූජාව පවත්වනවා. පින්වත්නි ඔබ ඔබේ විහාරස්ථානයට සම්බන්ධ වෙලා සන්දෑ කාලේ හරි කමක් නැහැ උදේ කාලේ හරි කමක් නැහැ. මේ සියලු දෙනා වෙනුවෙන් මියගිය අය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්ට
රෝගීව ඉන්න අසරණ වෙලා අවතැන් වෙලා ඉන්න අයට ආශිර්වාද කරන්නට අපිට කරන්න පුළුවන් ලොකුම උපකාරය ඒකයි. ඒක අර ආහාර පාන ගිහින් දෙනවටත් වඩා ලොකු වටිනා උදාර කටයුත්තක් බවට පත් වෙනවා. මොකද ධර්මයේ ආශිර්වාදේ බුදුහාමුදුරන්ගේ ආශිර්වාදේ හරි ප්‍රබලයි. එනිසා අපිට වෙන දෙයක් දෙන්න හැකියාවක් නැත්තම් අඩුම තරමේ අපිට මලක් පහනක් පත්තු කරලා පන්සලට ගිහිල්ලා අර විදිහේ ආශිර්වාදයක් කරන්න බැරි කමක් නැහැ. නිසා මේක නොපිරිහෙලා යථා තත්ත්වයට මේ රටපත් වෙනකන් අපි තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමු කියන කාරණය බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. ඒකම පින්වත්නි මේ අවස්ථාව කරගෙන ඉන්නව සමහර ඇත්තෝ සමහර අය තමන් බොහෝම දුකසේ යම් යම් දේවල් හොයාගෙන එකතු පාදා කරගෙන වාහනවල දාගෙන ගිහිල්ලා බාර දෙනවා යම් යම් තැන්වලට. ඉතින් මේවා අපිට කියන්නවත් බැහැ නොකියත් බැහැ. සමහර ඇත්තෝ ඒවා හරියට ඒ අදාළ අයට පිළිගන්වන බවක් දෙන බවක් දැක ගන්න නැති අවස්ථා තියෙනවා. ඉතින් එහෙම ඒවත් අපි මාධ්‍යයෙන් දකිනවා. එහෙම වුණාම මොනතරම් සෝචනීයද කියලා බලන්නකෝ. අර කබලෙන් ලිපට වැටුණා වගේ තත්ත්වයක් වෙනවා. ඒ නිසා එහෙම කරන්න හොඳ නැහැ. තේරුම් ගන්න ඕන අපිට යමෙක් දුන්නා නම් තවත් කෙනෙකු වෙනුවෙන් ඒකේ මනුස්ස මොනතරම් ශ්‍රද්ධාවෙන්ද ගෞරවයෙන්ද භක්තියෙන්ද අපි විත ලබා දුන්නේ. ඒකයි බුදුහාම දේශනා කළේ විශ්වාසා පරමඥාති. විශ්වාසය තමයි පරම ඥාතිත්වයේ බවට පත් වෙන්නේ. ඔබ වෙනුවෙන් ඒ ලැබූ විශ්වාසය බිඳ හෙලන්න එපා. එහෙම කරලා මහා පාප කර්මයක් තවත් කරේ දා ගන්න හොඳ නෑ. පින්වත්නි මතක තියාගන්න. අපි සාමාන්‍යයෙන් අවුරුදු 80ක් 90ක් වගේ කාලයක් තව ජීවත් වෙයි. හැබැයි ඒ ජීවත් වෙන ටික කාලය අයහපත් ජීවිතයක් නම් ඔබ ගත කරන්නේ. වැරදි ජීවිතයක් නම් ඔබ ගත කරන්නේ. ඔබ අකුසල කර්ම ගොඩාක් පුරවන ජීවිතයක් බවට පත් වෙයි. අමතක කරන්න එපා. 80 මරුණට තව සංසාරේ දීර්ඝ ගමනක් ඔබට යන්න තියෙනවා අර වගේ 100,000 ගුණයක්. ඒ කාල සීමාව අකුසල කර්ම වලින් පිරිච්ච ජීවිත නම් ලබන්නේ දුගතියක නම් ඉන්නේ නැවත මනුස්සාත්මයක් ලබනවා කියන එක සිහිනයක්. ඒ නිසා පින්වත්නි අර විදිහට කටයුතු කරන්න එපා කියන කාරණයයි මේ වෙලාවේ මම නැවතත් සිහිපත් කරන්නේ. ඊළඟට අපි හැමතිස්සෙම මේ අය පිළිබඳව විමසිල්ලෙන් ඉඳ හරි වටිනවා. මොකද මම දැක්ක සමහර ඇත්තෝ කතා කරනවා ලොරියක් අවශ්‍ය තැනට ලොරියක් දෙන්න තිබුණත් සමහර ඇත්තෝ ඒක දෙන්න කැමති නෑ. සමහර ඇත්තෝ මේ සැරේ මම දැක්කා දුර බැහැර ඔය හම්බන්තොට මාතරගාල්ල වගේ පළාත්වල ඇත්තෝ තමන්ගේ දීවර යාත්‍රා ටික අරගෙන කොළඹ දිහාට ඇවිල්ලා අර හැමෝටම උපකාර කරනවා. අවතැන් වෙච්ච අය ගන්නට බැරි අය දැන් ගෙවල් ඇතුළටම වෙලා ඉන්නවා. සමහර ඇත්තෝ එන්න විදිහක් නැහැ. ඒ අයව අවශ්‍ය තැනකට ගෙනියන්නට, ඒ අයට පහසුවෙන් ඉන්න තැනකට ගෙනියන්න ඒ අය ඇවිල්ලා උදව් කරනවා. බලන්න ඒවා කොයි තරම්නම් යහපත් දේවල්ද කියලා. එතකොට ඒ අයම කියනවා අපි බෞද්ධකමවත් මෙතනදී කතෝලික ක්‍රිස්තියානිකම මුස්ලිම් දෙමළ කියන එකවත් ගැන නෑ අපි හිතන්නේ. අපි ඔක්කොම මිනිස්සුයෝ. මිනිස්සු කියන චේතනාවෙන් තමයි අපි මේ කටයුතු කරන්නේ කියලා ඒ ඇත්තෝ සිහිපත් කරමින් ඒ කටයුතු නිරත වෙනවා. එනිසා ඒ අතරේ පින්නතුනි අර කැලේ කොටි නෑ කියන්න බෑ. අතරේ අපි දකිනවා සමහර ඇත්තෝ හරි වැරදි ක්‍රියාවන් වල නිරත වෙනවා. අර අහිංසක මිනිස්සුන්ට දෙන්න තියෙන දේවල් Taman සතු කර ගන්නවා. සමහර ඇත්තෝ එකක් ගන්න ඕන තැන දෙක තුනක් ගන්නවයි කියලා කියවෙනවා. ඉතින් මේ විදිහේ දේවල් කරනකොට අපේ රට ගැන බෞද්ධයා ගැන ශ්‍රී ලාංකිකයෝ පිළිබඳව ලෝකයා මොනතරම්නම් කනස්සල්ලටපත් වෙයිද ඊළඟට කලකිරීමකටපත් වෙයිද කියන එකත් අපි තේරුම් ගන්නට ඕන. මේ වෙලාවේ පින්වත්නි අපිට කරන්න පුළුවන් ලොකුම උපකාරය මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි අසරණ සරණ ගුණය අපේ ඔළුවට අරගන්න එක. බුදුහාමුදුරුවෝ දේශනා කරපු අසරණ සරණ ගුණය. ඔන්න ඕක අවශ්‍ය වෙන එකට ඔතෙන්ටයි. මොකද බුදුහාමුදුරුවෝ ගැන අපි හිතලා බැලුවොත් උන්වහන්සේ
අද ගැන විතරක් හිතලා කරපු දේශනා නෙවෙයි. හෙට ගැනත් හිතලා තියෙනවා. දැන් එදා ඒ හැම දෙයක්ම අදට වළංගු වෙලා නැද්ද කියලා හිතලා බලන්නකො. අදට වළංගුයි. එහෙනම් උන්වහන්සේ තුල තිබුණ අසරණ සරණ ගුණය අපි ළඟ තියෙනවා. අපි හැමතිස්සෙම මිනිස්යා කියන තැන ඉන්නකොට අපිට තියෙනවා බුදුහාමුදුරු දේශනා කළා කරුණාව, දයාව, අනුකම්පාව, මෛත්‍රිය. මේ ගුණධර්ම ටික අපට ඕනයි කියලා. ඒව ක්‍රියාත්මක වෙන අවස්ථා සමහර වෙලාවට සමහර කෙනෙකුට දකින්න අහන්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. ඔන්න මෙවන් අවස්ථාවල ඔය කියන මෙත්තා ගුණය, ඔය කියන කරුණා ගුණය, මුදිතා ගුණය, උපේක්ඛා කියන ගුණය මෙතනදී ඉස්මතු වෙන්න හොඳම අවස්ථාව. ඒව ඉස්මතු වෙච්ච ඇත්තෝ තමයි අර අපි දකින්නේ පිහිට වෙන්නේ පිළිසරණ වෙන්නේ. එතනදී අපිට මේ වෙලාවේ අමතක කරන්න බෑ පොලිසිය ත්‍රිවිධ හමුදාව. හරිම සෝචනීයයි. අපි දැක්කා අපේ ඇත්තන්ට සහන ආධාර දෙන්න උදව් උපකාර කරන්න ගුවනින් ඇවිල්ලා එතනදී අපේ අයගේ තියෙන දුර්වලතා ඒ ගුවන් යානේ ගොඩ බාන්න තිබුණ තැන පිරිස ඇසුරුණා. අවසානයේ එයාට එක්තෙන්ට ගන්න බෑ. කාලය අවසන් වුණා. ඒක වතුරට වැටුණා. ඒකේ ඒ රියදුරා එහෙම නැත්නම් ඒ වාහනේ ආපු ඒ ගුවන් යානේ හිටපු 5 දෙනාගෙන් එක්කෙනෙක් නියමුව මරණයටපත් වෙනවා. ඉතින් මොන තරම් සෝචනීයද. අපි වෙනුවෙන් Tamanට කරන්න පුළුවන් ලොකුම සේවයක් හැටියට ඔබට අපට දෙන්න ආපු අවස්ථාව ලබා දෙන්න ආපු සැනසීම ලබා දෙන්න ආපු පුද්ගලයා Tamanගේ ජීවිතයෙන් අපි වෙනුවෙන් Tamanගේ ජීවිතය පිදුවා. ඉතින් එවැනි රණවිරුවන් පිළිබඳව අපිට හදවතේ කම්පාවක් ඇති වෙනවා. අපි ඇයට පින් දෙන්න ඕන, ආශිර්වාද කරන්න ඕන. මොකද අපි වෙනුවෙන් අද විතරක් නෙවෙයි 30 වසරක සාපයක් නිමා කරන්න ඒ ඇත්තෝ විඳ දුක් වේදනා අපි දන්නවා. ඒ අයගේ අද වෙනකොට අපි දකිනවා සමහරුන්ට අත් දෙකක් නැහැ, කකුල් දෙකක් නැහැ. සමහරුන්ගේ පාද නැහැ, අත් තිබුණා. සමහරුන්ට පාද තියෙනවා, අත් නැහැ. සමහරුන්ගේ මානසිකත්වයේ විකෘති. සමහරුන්ට නැගිටින්න බෑ. ওই විදිහට ඒ හැමෝම අපි වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරපු ඇත්තෝ මෙවන් අවස්ථාවලත් ඒ අය පෙරමුණට එනවා කියන එක අපිට අමතක කරන්න බෑ. ඒ නිසා ඒ අය අපි සිහිපත් කරන්න ඕන. ඒ මියගිය රණවිරුවන් මේ වෙනුවෙන් මියගිය රණවිරුවන් අපි අපගේ හෘදයාංගම පුණ්‍යානුමෝදනාව හදවතින් පුණ්‍යානුමෝදනා කරනවා. සංසාරේ කවදාවත් මේ විදිහේ අකාල මරණ වලට ගොදුරු නොවේවා. ඔබ ලබන්නා වූ හැම ආත්මයක් පාසාම වාසනාවන්ත දිව්‍ය මනුස්සාත්ම ළඟා කරගෙන නිවන් දකින්න තාක්කල් මේ පින් ඔබට උපකාර වේවා කියලාත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අපේ පින්වත්නි ඒ රණවිරුවන් පැත්තෙන් එහෙම තමත් අපි දකිනවා විවිධ ක්ෂේත්‍රවල විවිධ ආයතනවල ඇත්තෝ තමන්ට අමතක වෙලා තියෙනවා. මොකද්ද? තමන්ගේ රාජකාරිය පවා අමතක කරලා දැන් දේවකාරියක් හැටියට සලකගෙන මම දැක්කා අර ගලාගෙන ඇවිල්ලා තියෙන පස්තට්ටු එක තනිකර මඩ තමන්ගේ ධන හිසකටත් වඩා යටට එරෙන තත්වයට පත් වෙලා තියෙද්දි බැහැගෙන ඒ අය අවතන් වෙච්ච එහෙම නැත්නම් අර යටපත් වෙච්ච මනුස්ස ජීවිත හොයන ඇත්තෝ අපි දැක්කා. තමන්ගේ ජීවිතය ගැනවත් කල්පනා නොකර ඒ නිසා අපිට එතනදී ඒ කැපකිරීම කරන ඇත්තෝ අමතක කරන්නත් බෑ. ඒ අයත් අනිවාර්යෙන් සිහිපත් කරන්න ඕනේ. ඒවා ඒ මිනිස්සු පුණ්‍යවන්ත මිනිස්සු. සංසාරේ දුක් විඳලා ලබාගත් මනුස්ස ජීවිතය මෙදා තොටිල්ලක නැලවෙන දරුවෙක් වගේ පවත්වා ගන්නේ නැතුව ඒ අය කල්පනා කරනවා මේ ජීවිතය තවත් වර්ණවත් කරගන්න ඕන, කලෙලි කරගන්න ඕන. සසර ගමන හරි දිගයි. ඒ නිසා එතෙන් යන්න නම් මේ විදිහට කටයුතු කළ යුතුයි කියන එක කල්පනා කරලා පරෝපකාරය කියන කාරණය අසරණ සරණ ගුණය වගේම පරෝපකාරය අනුන්ට උපකාර කිරීමේ ගුණය තේරුම් ගත් ඇත්තෝ ගොඩක් ඉන්නවා. ඒ ඇත්තොත් අපි මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන. ඒ අපිට මේ වෙලාව අමතක කරන්න බෑ. ඒ අයට අපි ආශිර්වාද කරනවා. අනේ ඔබේ ශක්තිය, ඔබේ ජීවිතය ගැනවත් නොහිතා
මේ අවතැන් වූ පිරිස වෙනුවෙන් අසරණ වූ පිරිස වෙනුවෙන් ඔබේ ජීවිතය කැප කරන එක ගැන අපි හරි සතුටු වෙනවා. වගේම අපි ආශිර්වාද කරනවා. උතුම් රත්නත්‍රයේ ආශිර්වාද බලයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණ ඔබගේ ජීවිත යහපත් වේවා. ඔබේ ජීවිත නිදුක් නිරෝගී භාවයට පත් වේවා කියන ආශිර්වාදයේ ප්‍රාර්ථනාවත් අපි කරනවා. ඒ වගේම මේ වෙලාවේ අපිට සිහිපත් වෙනවා තවත් බොහෝ අය පිළිබඳව. ඒ අය අතරේ අපි දකිනවා සමහර ඇත්තෝ මාධ්‍යයෙන් මම දකින මම මේ දවස්වල ටිකක් අපි ওই නිවුස් පිළිබඳව ඕනෑකමින් බලනවා අහනවා. ඒ තැන්වලදී අපි දකිනවා සමහර ඇත්තෝ සමහරු රණවිරු සමහර අය අර මං කිව්ව මුලින් එක එක ආයතනවල ඇත්තෝ දවසේ දෙකේ තුනේ කාලා බීලා නැහැ. එයාට කෑමක්වත් ගන්න වෙලාවක් නැහැ. ඇයි? අන් අය වෙනුවෙන් කරන සේවාව. ඉතින් එයාම කියනවා අනේ අපිට බඩගින්න දැනුනේ නැහැ. අපිට ඒ අපහසුව දැනෙන්නේ නැහැ. මේ වෙලාවේ අපේ හිතවල තියෙන වේදනාවක් විතරයි. මොකද්ද මේ වේදනාව? අපේම මිනිස්සු අර විදිහට අසරණ වෙලා කටයුතු කරන එක දකිනකොට සමහර තැන්වල පොඩි දරුවෝ පස්සෝට යට වෙලා සුද්ධ කරලා ගන්නකොට අපි දකිනවා අනේ අතපය දිගෑරගෙන හිම්මම ඇස් පියාගත්තු. ඉතින් ඒ වගේ දර්ශන දකිනකොට අර ඇත්තෝ සඳහන් කරනවා හදවත කම්පා කරනවා කියලා. ඒක අහන අපිට අපේ හදවත කම්පා වෙනවා නම් ඒ දකින්න ඇත්තන්ට කොයිතරම්නම් හදවතේ කම්පාවක් ඇති වෙයි. ඉතින් අන්න එවැනි කටයුතු කරන ඇත්තොත් මෙවන් අවස්ථාවල අපේ සමාජය තුල අපේ රට තුල ඉන්නවා කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ අයට අපි දිව්‍ය ශක්තියක් වෙන්න ඕන. ආහාර පාන මම මුලින්මත් කිව්වා අපේ ජීවිතය පවත්වා ගන්න ආහාර පාන ඕන කියලා. එයා කියන දවසේ දෙකේ කෑවේ නෑ අපිට කණ්ඩ අවස්ථාවක් තිබුණේ නෑ. එහෙම ජීවිත. එහෙනම් එවන් ජීවිත ලැබුණේ ඇත්තන්ට අපි ආශිර්වාද කරන්න ඕන. ඒ ජීවිත ශක්තිමත් වෙන්න ඕන. තව තවත් ඉදිරියට මේ කටයුතු කරගන්නට කියන කාරණයක් අපි සිහිපත් කරන්නට ඕන. ඊළඟට පින්වත්නි දිගට මම අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. දැන් අපි කල්පනා කරන්න ඕන මේ කාරණය මුල් කරගෙන අපි දන්නවා තවමත් අපිට හරි නිගමනයකට ඇවිල්ලා නැහැ මෙච්චර පිරිසකගේ ජීවිත අහිමි වුණා කියලා තවම අපිට තීරණයක් ඇවිල්ලා නැහැ. මොකද සමහර තැන්වලට ළඟා වෙන්නටවත් විදිහක් නැති තැන් තියෙනවා. මිනිස්සු මිහිදන් වෙච්ච, ගෙවල් දොරවල් අහිමි වෙච්ච යටපත් වෙච්ච තැන් තියෙනවා කාටවත් ළඟා වෙන්නටවත් බැරිව. ඒ නිසා අපිට ගණන මිම්ම මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නැති වුණත් අපි මේ වෙලාවේ මේ මහ පොළවට මේ ව්‍යසනයෙන් මිහිදන් වුණ අපේම රත්තරන් පිරිස සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා වෙනත් කෙනෙක් වේවා ආගම ජාතිය අපට අදාළ නැහැ. ඒ සියලුම මරණයටපත් වුණ සියලුම දෙනා අපි මේ වෙලාවේ නැවතත් සිහිපත් කරනවා. සිහිපත් කරලා අපට දෙන්න පුළුවන් උත්තම දායාදයේ හැටියට ලෞතුරා දහමින් උගන්වන ධර්ම දානමය උදාර පින්කමෙන් මේ වෙලාවේ අපි සිද්ධ කරගන්න ඒ උදාර කුසලය කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් ඒ හැම දෙනා වෙනුවෙන්ම අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඒ අයගේ සංසාර ජීවිතයේ සසර ගමන වාසනාවන්ත වේවා. කවදාවත් දුකකට නැවත ඔය වගේපත් නොවේවා. පීඩාවකටපත් නොවේවා. හොඳ මනුස්සාත්මයක් හොඳ දේවාත්මයක් ලබා ගනීවා. කෙලවර හොඳයි සැපයි සාන්තයි කියන අමා මහ නිවනින් සැනසෙන්ට ඒ හැමත මේ පින් මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ පින්වත්නි මේ වෙලාවේ අපි මුලින් සඳහන් කරපු අවතැන් වෙලා යම් යම් ස්ථානවල කායික මානසික තත්වයන් දුර්වල වෙලා ඉන්න ඒ හැම දෙනාම සිහිපත් කරනවා. ඒ හැමෝටම ආශිර්වාද කරමු මේ විදියට උතුම් රත්නත්‍රයේ ගුණානුභාව බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් එවැගේම
රුවන්වැලිසෑ දාගැබ් වහන්සේගේ ආශිර්වාද බලයෙන් සතර දළදා වහන්සේලාගේ ආශිර්වාද බලයෙන් ඒ අයට ඉක්මනින් යහපත සාන්තිය සෙත සැලසේවා නිදුක් නිරෝගී බව චිරජීවනයේම සැලසේවා සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ මේ පුණ්‍ය කර්මය අපි සිදු කරලා ලබාගත් උදාාරතරයේ කුසලානිසංසයෝ ලංකා වාසී සියලු ජනතාවට කිසියම්ම කරදරයකින් තොරව තමන්ගේ ජීවිත පවත්වා ගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය නිරතුරුව ලැබේවා. ලක්වාසී අපි හැම දිනාටම යහපත සාන්තිය සිත සැලසේවා. නිවනින් සැනසෙන තාක්කල් මේ පින් මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ලෝකයේ ශාසනය ඔබ අපි රකින්න මහේසාක්‍ය අල්පේසාක්‍ය සියලු දෙවියෝ අපවත් සම්බුද්ධ ශාසනයත් රටත් ජාතියත් ආරක්ෂා කරත්වා. දෙව් විසුරු කෙළවර දෙවියන් අමා මහ නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.